ඕගොල්ලෝ ඒ දේවල් සකස් කරගන්න ඕනේ කොහොමද කියන එක ගැන කියන එකක් තමයි මේකදී වෙන්නේ. හරි මුලින්ම චුට්ටකට මේ අමතක වෙලා ගිහිල්ලා තියෙන ළමයින්ට මතක් වෙන්න සහ අමතක වෙලාමත් නෙවෙයි නමුත් මේක තව පොඩ්ඩක් වෙනස් වෙන්න නම් තමන්ගේ චර්යා රටාව පොඩ්ඩක් ඕගොල්ලෝ මේක පටන් ගත්ත හේතුව සහ ඔයාලා මේ කරමින් ඉන්න දේ සහ ඕගොල්ලෝ අන්තිමේට මොකක් වෙනුවෙන්ද මේක කරන්න කියන එක චුට්ටක් මතක් කරලා ඉන්නම්. ළමයි මේ ඕගොල්ලෝ O level ඉවර වෙලා A level science subject කරන්න එහෙම තෝරගත්ත ළමයි. හරිද? ඒතර ඔයාලා ඕක තෝරගන්නකොට සහ ওই පොඩි කාලේ ඉඳන් මේ වෙනකන් ආපු මුළු ගමන ඇතුලේ ඔයාලා හැමතිස්සෙම ඔයාලගේ ඔළුවේ තිබුණේ හැමතිස්සෙම ඔයාලා වැඩ කරේ සාමාන්‍ය ඇවරේජ් මිනිහෙක් වෙලා අර වෙන ස්ට්‍රගල් එකක ජීවත් වෙලා මැරලා යන්න නෙවෙයිනේ. ඔයාලට ඕන උනේ සාමාන්‍යයෙන් මිනිස්සුන්ට අත්පත් කරගන්න අමාරු ටිකක් ලොකු අචීව්මන්ට්ස් අත්පත් කරගන්නනේ. අර සාමාන්‍යයෙන් මිනිහෙක් සාර්ථකයි කියන කේ සීමාවට එහා සාර්ථකත්වයේ කඩින් අභිබවා ගියපු. එහෙම ජයග්‍රාහකෙක් වෙන්නනේ ඕගලන්ට ඕන උනේ. මේ පොඩි කාලේ ඉඳන් ඕගලන්ගේ ඔළුව ඇතුලේ එහෙම මහා වීරයෙක් ඔයාලා නිර්මාණය කරගත්තනේ. ලොකු බරපතල හීනෝක ඇතුලේ තිබුණානේ. හරි. ඒතර ඔයාලා මේ වැඩේ පටන් ගත්තේ එහෙම. හරි. ඒතර ඕගොල්ලෝ මේ කරමින් සිටි යුත්තේ හරිනම් මං කියන හරිනම් ඕගොල්ලෝ මේ වෙලාවේ කරමින් ඉන්නේ අර ඕගොල්ලන්ගේ ඔළුවේ තිබුණු මේ මහා වීරය නැත්තම් මහා හීන සාක්ෂාත් වෙන තැනට ඕගොල්ලන්ව ඩ්‍රයිව් කරන එක. ඔයාලා මේක තැන දක්වා අරගෙන යන එක තමයි මේ වෙලාවේ ඕගොල්ලෝ කරමින් ඉන්න ඕනේ. හැබැයි ඔයාලගේ පොඩිකමට සහ ළමාකමට සහ වයසේ හැටියට ඕගොල්ලෝ බහුතරයකට ඒක අමතක වෙලා ගිහිල්ලා. ඔයාලා බහුතරයකට ඕගොල්ලෝ මේක පටන් ගත්තේ ඇයි කියන එක මතක නැහැ. ඔයාලා බහුතරයකට අර තිබ්බ හීනවල කැලිත් නෑ දැන්. ඔයාලා හැමතිස්සෙම සමහරක් වෙලාවට මේ දැනට පේන බොහොම ශනික ආතල් ටිකක් ඇතුලේ හිර වෙලා ඒක තමයි වැඩේ වගේ කරගෙන තමන්ගේ ඊළඟ අවුරුදු 10 15 සම්පූර්ණයෙන් සින්න වෙන්න දෙනවා. මේ බොරු මේ දැනට දැනෙන අනිවාර්යෙන් තව අවුරුදු 2 3ක් යනකොට නැති වෙන බොහොම తాවකාලික දේවල් ටිකක් පස්සේ. ඒ කියන්නේ මේ වෙලාවේ ඒක මම නිතරම කියන දෙයක් නෙමෙයි ඕනම වයසක අපි ඉන්නකොට අපිට ඒ වෙලාවේ ලොකුයි වගේ හිතන දේවල් ටිකක් තියෙනවා. හැබැයි තව අවුරුදු 2 3ක් යනකොට අපිට මේ දේවල් පුහු දේවල් කියලා තේරෙන්න පටන් ගන්නවා. 8 වසරේ එක 8 වසරේ මානසිකත් ඉන්නකොට ඌ මාර ලොකුයි කියලා කරන දේවල් ටිකක් තියෙනවා. ඕගොල්ලොත් මතක් කරලා බලන්න එහෙම කරපු දේවල් ඇති. හැබැයි අද මතක් වෙද්දී ඒවට hina යනවා. මං හින ගොන් වැඩ ටිකක් කරලා තින්නේ ඒ කාලේ කියලා. අද වෙද්දී ඒවයි කිසිම දෙයක් අවශේෂවත් නැහැ. ටිකක් කරා කියන මතකයක් විතරයි තියෙන්නේ. මේ මොහොතේ ඕගොල්ලෝ ඉන්න බබල් එකත් 100%ක්ම ඒ වගේමයි. මේ වෙලාවේ ඕගොල්ලෝ වැඩිම ඔයාලගේ ජීවිතේ වෙලාවක් වෙන් කරන වැඩිම ෆෝකසින් එකක් වැඩිම අවධානයක් ඕගොල්ලෝ දෙන සෑම සියලු දේම තව අවුරුදු 2 3ක් යද්දී නැති වෙලා නිකන් පොඩි මෙමරියක් විදියට ආයේ මේක තිබ්බනේ මං හින ගොන්නේ මං ඒකින්ද වැඩ කරන එක එහෙමත් නතර කරගත්තා මං ඒකින්ද පන්ති ගියෙත් නෑ මේ විදියට මං ඒකින්ද මෙහෙම කාල නාස්ති කරගත්තා කියලා හිතන නිකන් බොහොම සරල මෙමරි එකක් විදියට විතරක් ඉතුරුනවා. ඒක මේ කාලේ ඕගොල්ලෝ යාළුවෝ එක්ක රස්තිය ආදුන හෙන්න යාළුවන්ගේ ෆිට් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගේම් ගහන ෆිල්ම් බලන මොකක් හරි එකක් වෙන්න පුළුවන්. නැත්නම් ඕගොල්ලෝ හදාගත්ත විවිධාකාර කාලනාස්ති කරගන්න විවිධ ක්‍රමවේද වෙනවා. මේ ඕන එකක් ඔය ඕනම එකක් ඔයාලා මේ වෙලාවේ ඔයාලගේ ඔළුවට තියන් ඉන්න උපරිමම දේ තව අවුරුදු 2 3ක් යද්දී නෑ. ඒක කියන්නේ ඔයාලගේ වයසට එහෙම කිව්වට ඔයාලා පිළිගන්නේ නෑ. ඉතින් 8 වසරේ කාට අපි 8 වසරේ මානසිකත්වයේ ඉන්නකොට ඒක කිව්වට ඌ පිළිගන්නේ නෑ වගේ. ඔයාලගේ මානසිකත්වයට ඔයාලට ඒක කිව්වට ඔයාලා ඒක පිළිගන්නේ නෑ. හැබැයි ඔළුවේ කොනක තියාගන්න ඇත්තටම එහෙම වෙනවා කියන එක. ඊට පස්සේ මතක් කරන්න තව අවුරුදු 2 3කින් ඒක නෑ කියලා. ඒ කිසිම දෙයක් නෑ. ඔයාගේ උපරිම දේවල් නෑ. ඔයාට ඉතුරු වෙන්නේ ඔයා නිර්මාණය කරගත්තා, ඔයා ගොඩනගාගත්ත ඔයා කියන මනුස්සයා. ඔයාට ඔයා එකතු කරගත්ත වැලියුස් ටික විතරයි. ඒතර එතකොට මොකද්ද වෙන්නේ කියලා හිතන්න. හරිද? ඒ නිසා ඕගොල්ලෝ ගොඩාක් වෙලාවට දැන් අර ඔයාලගේ ඔළුව ඇතුළේ හිටපු වීරය හැම මැරලා ගිහිල්ලා. ඔයාට මතකවත් නෑ ඒවා මේක පටන් ගත්තේ කියලා. ඔයාට මේ කිසිම අදහසක් නැති අමුතු දේවල් ටිකක් ඇතුළේ සමහරකට නෙමෙයි බොහෝ විට ඕගොල්ලෝ හිර වෙලා ඉන්නේ. හැබැයි ආයෙ මතක් කරගන්න ඕගොල්ලෝ මේකට ආවේ මේ නිකන් නිකමො ටිකක් විදිහට මැරලා යන්න නෙමෙයි ඈ. ඔයාලට ඕන වුණා අනිත් මිනිසුන්ට අත්පත් කරගන්න බැරි ලොකු දේවල් ළඟා කරගන්න. ඔයාලට ඕන වුණා ගොඩක් මිනිසුන්ට ඉන්න බැරි විදිහේ අනාගතයක් එහෙම ලයිෆ් එකක් හදාගන්න. එක මිනිහෙක් එදා වේල කන්නේ කොහොමද කියලා කල්පනා කරද්දී තව මිනිහෙක් අර ලෝකේ තියෙන උපරිම ලෙවල් එකේ කෑම අත්දා බලනවා. බඩ ගින්නටවත් නෙවෙයි. ආස්වාදයේ පිනිස. එහෙම ગેප් එකක් මේ ලෝකේ තියෙන්නේ ඇයි කියලා මතක් කරගන්න. එක මිනිස්සෙක් නිකන් මේ අඳුමක් පැළඳුමක් ගන්න බැරුව ඉඳි තව මිනිස්සු කෝටි ගණන් වල Tamanට හිතෙන දේවල් ගන්න පුළුවන් මට්ටමේ ජීවන රටාවල් හදාගන්නේ කොහොමද කියලා මතක් කරගන්න. ඒක වෙන්නේ ඔය තැනදී ළමයි. යම් පිරිසක් මේ වෙලාව අපිට පේන බොහොම తాවකාලික දේවල් ටිකක් අතර අතරමං වෙලා උගේ අනාගතයේ අවුරුදු 10ක් 15ක වැඩේට මේ දැන් මේ වෙලාවේ ඔයගොල්ලෝ කරන දේ මත ඔයාලගේ අනාගතයේ අවුරුදු 10 15 නෙමෙයි ළමයි සමහරට අවුරුදු 30 40 පරම්පරා ගණන් තීරණය වෙනවනේ. ඒතර ඒක සම්පූර්ණයෙන් පැත්තකට දාලා මේ වෙලාවේ පේන බොහොම පොඩි පටු රාමුවක් ඇතුළේ හිර වෙලා ඉන්නව නොතේරෙනකමට.
මම මේ ටික කියන්න පුළුවන් නම් කල්පනා කරලා මේක ඇත්ත කතන්දරේ තේරුම් ගන්න. ගොඩක් ළමයි මේ වෙදි තේරුම් ගනිමින් මේකට මාරු වෙමින් ඉන්නේ. අර හිටපු චැප්ටර් එක පහු කරමින් සමහරු තාම ඇඟෙන් ලොකු වුණාට, වයසින් ඉලක්කමෙන් ලොකු වුණාට ඔළුව ඇතුලෙන් තාම පරිණත මදි. තාම අර පොඩි දේවල් ටිකක් ඇතුලේ හිර වෙලා ඉන්නේ. ඒක ඇතුලේ හිර වෙලා ඉන්නකොට ඔයගොල්ලෝ පෙන්නේ ඒක තමයි මාරම දේ වගේ. ඒක ඇතුලේ හිර වෙලා ඉදි මේ කියන දේවල් ඒකට පරස්පරව කියන මට අපේ නොතේරුම්කමට අපි කියන වගේ දේවල් වගේ තමයි ඔයගොල්ලන්ට පේන්නේ. එච්චරට ඔයගොල්ලෝ මේක ඇතුලේ අතරමං වෙලා ඉන්න නිසා එහෙම වෙන්නේ. ඒ නිසා හොඳටම තේරුම් ගන්න බල එහෙම නිකම් මැරලා යන්න ඕනේ නෙවෙයි. ඔයාලා ලොකු දේවල් කරපියුම් අනිත් එක. පොඩි කාලේ ඉඳන් ඔයගොල්ලෝ ආපු පාර මතක් කරන්න. එහෙම මේ දේවල් බැරුව ලකුණු 40ක් 50ක් අරගෙන එහෙම නිකම් මේ නැති වෙලා යන්න ඕනේ නෙවෙයි. ඔයාලා කල්පනා කරන්න බලන්න ඕගොල්ලන්ගේ ඔළුව ඇතුලේ කොච්චරනම් දේවල් තිබුණාද කියලා. ඉතින් මේ දේවල් කරේ නැත්නම් ළමයි සදාකාලික ඔළුව ඇතුලේ විතරයි. මහ ලොකු දේවල් හිතන එක හැම මිනිහම කරනවා. වෙනස් වෙන්නේ ඒක කරන එක හෝ නැති එක විතරයි. ඒ හින්දා පළවෙනි දේ මේක ඔයා වෙනුවෙන් කරගත යුතුයි කියන එක තීරණය ගන්න. ඔයාගේ අනාගතයේ අවුරුදු 10 15 30 40 සමහරකට පරම්පරා ගානක් මේ ඕගොල්ලෝ මේ වෙලාවේ මේ මාස 8 හැසිරෙන විදිහ මත තීරණය වෙනවා. ඒකට බොහොම తాවකාලික චූන් ටිකක් ඇතුලේ නතර වෙලා ඉන්න තරම් මෝඩ වෙන්න එපා. ඕගොල්ලෝ එහෙම වුන් නෙවෙයි. ඔයාලට පුළුවන් කැපැසිටි එක ඔයාලා දන්නවා ගොඩක් ලොකුයි ඈ. ඔයා අන්තිමේට කවි කාලේ දෙලමයි ඔයාට කරන්න පුළුවන් උපරිම කන්ටමට මහන්සි වුණා කියලා වැඩ කරේ. නිකන් හිතලා බලන්න. නිකන් පහුගිය අවුරුදු එකමාර දෙක ඇතුලේ මතක් කරන්න ඔයාට කළ හැකි උපරිමයට ඔයා කමිට් උනේ කවද්ද? එක මාසයක් ඔයාට කරන්න පුළුවන් උපරිමයට සියලු දේ කැප කරලා වැඩ කරේ කවද්ද? ඔබලා එහෙම වැඩ කරලා නැහැ. එහෙම වැඩ කරනවා කියන එකේ තේරුමවත් ඔයගොල්ලෝ දන්නේ නැහැ. කැපැසිටි තියාගෙන පුළුවන්කම තියාගෙන ඒක නොකරන උන් තරම් මෝඩ જાතියක් මේ ලෝකේ නැහැ. මොකද ඕන තරම් මිනිස්සු ඉන්නවා උන්ට කරන්න ඕන කැපැසිටි එක නැහැ. ඔයාලට ඒක තියෙනවා. ඔයාලා එහෙම නැත්තම් මෙතෙන්ට ඉන්නේ නැහැ. ඔයාලා එහෙම දේවල් අතරින්න ඕනේ උන් නෙවෙයි. හැබැයි වැඩේ කියන්නේ ඔයාලට ඒකේ වටිනාකම තේරෙන්නේ නැහැ. ඔයාලට අර ඒක තියෙනවා නම් කියලා හිත ඉන්න මිනිස්සුන්ගේ අමාරුව තේරෙන්නේ නැහැ. බලන්න ඒක තියෙන උඹලා වැඩක් කරන්න නැති නිසා. හරි ඒ හින්දා ඕගොල්ලෝ නිකම නෙවෙයි. ඕගොල්ලෝ මේ වෙනකන් ඇවිල්ලා තියෙන ගමන ලේසි පහසු එකක් නෙවෙයි. ඕගොල්ලෝ මේක පටන් ගත්තේ නිකන් නෙවෙයි. සහ ඔයාලට ඕන ජීවිතේ ඔයාලට ඕන්නේ අර හැමෝම දකින්න දේවල් ටිකක් දැකලා මැරලා යන්න නෙවෙයි. ඒ නිසා ඔයා වෙනුවෙන් ඔයා මේක කරගත යුතුයි. ඊළඟ කාරණාව. ඕගොල්ලොන්ව මේ වෙනකන් මේ මට්ටමට ඇදලා අරගෙන ආපු වටේ ඉඳන් ඔයාට උදව් කරපු පිරිස්. ඔයා මේතනට ආවේ නිකන් නෙවෙයිනේ. ඇත්තටම ඔයා මේතනට එන්න කරපු මෙලෝදයක් නැහැනේ. වටේ ඉන්න අම්මලා තාත්තලා සහ ඒ ඕගොල්ලන්ට සපෝටිව් මිනිස්සු පිරිසක් ඉන්නවා. ඒ මිනිස්සු විඳින්න බල උපරිම ලෙවල් එකේ දුක් විඳගෙන. අර නිකන් අම්මලා තාත්තලා මතක් කරන්න තමයි ඒගොල්ලෝ මේ වයසේ එයාලගේ ආස්වාදයට මොනවද කරන්න කියලා. එහෙමත් කලාතුරකින් මොකක් හරි කරෙන්න ඉතුරු හැම එකම ඕගොල්ලන්ව ඉස්සරහට තල්ලු කරන්නමයි නේද මේ මිනිස්සු දකලන්නේ. දැන් ඔයාලගේ ජීවිතේ මේ වෙලාවේ අනාගතය ගැන තියෙන හීන හිතන්න. ඔයාලගේ ජීවිතේ කොයි තැනකවත් තියනවද මේ වෙලාවේ ඕගොල්ලෝ හිතන ඔයාලා දකින්න ඩ්‍රීම් එකේ ඔයාලා දකින්න හීනේ කොහෙවත් තියනවද? මම ලොකු වෙලා ළමයින්ට හරියටම ක්ලාස් ෆීස් එක දෙන්න ඕන වෙලාවට. මම ලොකු වෙලා ළමයින්ට හොඳට කණ්ඩ දෙනවා. මම ලොකු වෙලා කොහොම හරි උංග කැම්පස් එකට ඕව තියනවද හීනවල? නෑනේ. ඔයාලගේ ඔළුව ඇතුලේ බහුතරයක් කරන ඔයාලගේ ජීවිතේ විනෝදාස්වාදේ මම මෙහෙම දේවල් කරනවා. මම මෙහෙම ගයක් හදනවා. මම මෙහෙම වාහනයක් ගන්නවා. මම මෙහෙම රටකට යනවා. ඒ වගේ ඕගොල්ලන්ගේ හීන ටිකක් ළමයි තියෙන්නේ. ඔය අම්මලා තාත්තලාත් උතන ඉද්දි මේ මිනිස්සුන්ගේ තිබෙන ඔය හීන තමයි. හැබැයි ඕගොල්ලොත් එක්ක ඔයාලා හම්බුනාට පස්සේ ඔයාලව මේක ඇතුලේ කොට දාන එක මේ මිනිස්සුන්ට තිබුණු හැම හීනටම වඩා ලොකු වුණා. අන්තිමට යාලට විඳින්න තිබුණු දේවල් සෑහෙන ප්‍රමාණයක් පැත්තකට දාලා මේ මිනිස්සු අමාරුවෙන් ඕගොල්ලන්ව මේක ඇතුලේ තල්ලු කරන් යන ඉස්සරහට. හැම ළමයාටම ඔහොම කතන්දර නැද්ද? ඕන තරම් ඔයාලගේ ඉදිරි ගමන වෙනුවෙන් මේ මිනිස්සුන්ගේ දේවල් කැප කරන උදාහරණ ඕන තරම් නැද්ද? ළමයි ඒගොල්ලොත් ඔයාලා වගේ මේ වෙලාවේ හිටියේ හින ඉස්සරහක් තමන්ගේ ගැන හිත තමයි. හැබැයි ඕගොල්ලෝ වෙනුවෙන් ඒ සියල්ල කැප කරන්න මේ මිනිස්සුන්ට පුළුවන් වුණා. අම්මලා තාත්තලා විතරක් නෙවෙයි වටේ ඒ වගේ මිනිස්සු ඇති ඔයාලට හරියනකම් බලන් ඉන්න මිනිස්සු. ඒ මිනිස්සු මේ අවුරුදු ගාණක් ඕගොල්ලන්ව හිමීට පරිස්සමට හදාගෙන ඇවිල්ලා මේ මට්ටමට ඇවිල්ලා දැන් මෙතනදී යාලට කරන්න පුළුවන් දෙයක් නැහැ. මේ කාලේ තනි කර තියෙන ඕගොල්ලන්ගේ අතේ විතරයි. එයාලට මේක කන්ට්‍රෝල් කරන්න බෑ. දැන් ඔන්න පළවෙනි වතාවට ඕගොල්ලන්ට බාර දීලා තියෙන ඕගොල්ලන්ගේ ජීවිතේ හරි ගස්ස ගන්න කියලා මෙච්චර කල් ඒගොල්ලෝ පස්සෙන් ඇවිල්ලා. ළමයි මේ මිනිස්සු එච්චර කාලයක් බලව මේකට තල්ලු කරගෙන ඇවිල්ලා ඔයාලට කියන්නේ යාලට තව බැරි නිසා පුළුවන් නම් ඇවිල්ලා පේපර් එකක් ලියලා දෙයි. එහෙම පුළුවන්කමක් තියෙනවා නම්. දැන් යාලට බෑ ඒක කරන්න. යාලා පුළුවන් හැටියට සපෝට් එකක් දෙනවනේ. හැබැයි 99%ක්ම වැඩේ තියෙන ඕගොල්ලන්ගේ අතේ. එහෙම ඔයාලව විශ්වාස කරලා ඔයාලව මේතනට නිකන් හදලා ඕගොල්ලන්ගේ අතට ජීවිතේ වාර දුන්නම ඔයාලට තියෙනව නේද ඊටාම බරපතල වගකීමක් ඒ මිනිස්සුන් අනිත් පැත්තට පොඩි ස්තුතියක් වශයෙන් මේ වැඩේ හරියට ඉවරයක් කරලා පෙන්නන්න. ඒ මිනිස්සුන්ට ඒ ගෞරවය දෙන්න ඒ මිනිස්සු වටිනවනේ. ඒ මිනිස්සු ඒකට උරුමයි නේද? ඒ මිනිස්සු ඒකට සුදුසුයි නේද? ඒ කියන්නේ අම්මේ මම මේක කරා තාත්තේ මම මේක කරා කියලා ඒ වචන ටික අහන්න ඒ මිනිස්සු සුදුසු නැද්ද?
ඒ මිනිස්සු ඒක දැකලවත් සතුටු වෙන්න ඕනේ නැද්ද? ඒ මිනිස්සු කරපු කැපකිරීම ඒකට මදිද? තව කරන්න ඕනද මේ මිනිස්සු? එහෙමද? නෑනේ. ඒතර එහෙම පිරිසක් ඉන්නවා උඹලට හරියනකම් මේ මිනිස්සුගේ සියලු දේ දිය කරලා උඹලා පස්සෙන් හිටපු. ඒක අනිත් පැත්තට සාධාරණයක් කරන්න ඕන ළමයි. එහෙම නැත්තම් ඒක මා රවුල්. ඒ කියන්නේ ඒ ණය මන් දන්නේ නැහැ ඔයාලා කොහොමද ගෙවන්නේ කියලා. ඒකම කරේ නැත්තම් ඔයාලා. අනිත් කාරණාව. උඹලට වරදිනකම් බලන් ඉන්නේ උන් කොච්චර ඉන්නවද? ඒක බොහොම ළඟ ඉන්න මිනිස්සු වෙන්න පුළුවන්. සමහරට යාළුවෝ වගේ ඉඳලා දැන් තරහ වෙච්ච වෙන්න පුළුවන්. නෑදෑයෝ වෙන්න පුළුවන්. ඔයාලට වරදිනකම් බලන් ඉන්න මිනිස්සු මතක නැහැ. බලන් ඉන්න උඹලට කියලා වෙනකම්. කටකරිච්ච කතා ඇහිලා නැද්ද මේ මිනිස්සු කියපු? ඒතර මේ කතන්දර හැමදාම සදාකාලික වළංගු වෙලා ඉන්න දෙනවද ඔයගොල්ලෝ? ඒකට උත්තරයක් දෙන්නේ නැහැ අනිත් පැත්තට. දැන් ඔයා මෙහෙමයි නේද කිව්වේ දැන් මොකද කියන්නේ කියන ඒ බැල්ම අහන්න එපා. බලන්න නිකන්. ඒ ඇති. මේ මිනිස්සුන්ගේ ආයේ ප්‍රශ්න අහන්න ඕනේ වැඩේ කරලා ඉවරනහම. පොඩ්ඩක් බලලා hina වුණා මුන්ගේ ඔළුව ඇතුලේ අර ඔක්කොම වැඩ කරන පටන් ගන්න මම මුන්ට මෙහෙමයි අරකයි මේකයි කියන්නේ. හරිද? එතකොට තව පිරිසක් ඉන්නව ළමයි ඕගොල්ලන්ට වරදිනකම් බලන් ඉන්නේ ඕ. එයාලා බලන් ඉන්න ඔයාලට වැරදුනාට පස්සේ ඔයාට අම්මලට තාත්තලට මේ මිනිස්සුන්ට hina වෙන්න බලන් ඉන්නේ. ඊට පස්සේ බලන් ඉන්න කටකඩිච්ච කතා කියලා ඒවා හරියනකම් බලන් ඉන්නේ. ඉතින් ඒවා එහෙම වෙන්න දෙනවද? ඒවට අනිත් පැත්තට ප්‍රතිඋත්තරයක් දෙන්නේ නැද්ද? කයිවාරු වලින් උත්තර දෙන්න යන්න එපා. තමන්ගේ වැඩේ කරලා පෙන්නලා උත්තරේ දෙන්න. ඒක ඔය ඕන එකට වඩා පවර්ෆුල්. කතන්දර කියදී උනුක් අපිට කතන්දර කියනවා, අපි උන්ට කතන්දර කියනවා. වැඩක් නෑ ළමයි. එහෙම ප්‍රාථමික මිනිස්සු වෙන්න එපා. එහෙම මිනිස්සු ඉන්නවා ලෝකේ. ඔයාලා එතෙන්ද වැටෙන්න එපා. ඔයගොල්ලෝ මිනිහෙක් කතන්දර කියවම හා කියලා ඉඳලා අනිත් පැත්තට වැඩක් කරලා රිටර්න් එක පෙන්නන. ඊට උට නිකන් කෝචොක් කරගෙන යන්නත් එපා. ඔයා වැඩේ කරා එච්චරයි කතන්දරේ. අර ප්‍රිමිටිව් වෙන්න එපා. හැම එකටම කෑගඩ ඇයි එහෙම වෙන්න එපා. වැඩෙන් වා කවුද කියලා පෙන්නන. හරි. ඒතර ඔන්නෝම කාරණා තුනක් තියෙනවා මතක් කරන්න එපා. ඔයා මේක කළ යුතු හේතු. ඔයා වෙනුවෙන් ඔයාට හරියනකම් බලන් ඉන්න පිරිස් වෙනුවෙන් ඔයාට වරදිනකම් බලන් ඉන්න පිරිස් වලට උත්තරයක් ලබා දීම වෙනුවෙන්. ඕන් ඔහොම දේවල් ටිකක් නිසා ඔයා මේක කරන්නේ අමතක වෙලා ගිහිල්ලා නම් තිබුණේ ඇයි මේක කරන්න කියලා පළවෙනිට ඒක මතක් කරගන්න. ඒක අද මේකෙන් පස්සේ හිතන්නේ. ඒක අනිවාර්යෙන් හිතන්න. ඔබලා දැන් පොඩි උන් නෙවෙයි. ඒ ළමා ළපටි මානසිකත් ඉන්න එපා. දැන් ලොකුයි. දැන් හරියට මේක ගැන හිතලා අනාගතයේ අවුරුදු 10 15 ඕ මාර ලොකු කාලයක් මේක මත තීරණය වෙනවා. දැන් මම මේක කළ යුතුයි. ඒ කාරණාව හරියට ඔලුවට දාගන්න එකංක එක. ඊට පස්සේ හරි දැන් කොහොම හරි මේක කරන්න ඕන කියලා තේරුම් ගත්ත කියමුකෝ. දැන් මේක කරන්නේ කොහොමද කියන එක. මෙතනදී මම වැඩි හරියක් කතා කරන්නේ මේ වෙනකොට තමන් සිටී යුතු මට්ටමේ නැති ළමයින්ට. තමන් මේ වෙද්දි ඉන්න ඕන ලෙවල් එකක් තියෙනවනේ. එතන තමන් නැහැ කියලා හිතන ළමයින්ට තමයි මම වැඩි හරියක් මෙතන කතා කරන්නේ. වැඩි ටික හොඳට කරගෙන යන ළමයින්ටත් ගන්න දේවල් තියෙයි. නමුත් ඊට වඩා වැඩිපුර මම අවධානය දෙන්න ඕනේ තර ළමයින්ට නිසා මම ඒගොල්ලෝ ගැන මේ ප්‍රධාන වශයෙන් කතා කරන්නේ. දැන් මුලින්ම ඕගොල්ලෝ මේ වෙනකොට ඉන්න ඕන තැන වා නැහැනේ. ඒකට හේතුව ආට ජීවිතේ පිටිපස්ස හැරලා බැලුවම පේන මැතිනේ පහුගිය අවුරුදු එකමාර ඔයගොල්ලෝ වැඩ කරපු විදිහත් එක්ක. ඒතර පළවෙනි දේ තමයි ඒ සියලු මේ වෙනකන් වා වැඩ කරගෙන එන්න බාධා වෙච්ච හැම දෙයක්. මේ කියන්නේ අපි මේ කතා කරන්න ළමයි දවසකට පැය 15ක විතර වෙලාවක් වැඩ කරන මාස 8ක් ගැන. එක දවසකට පැය අපි කියමු ඇවරේජ් වශයෙන් සතිය ගණන් හැදුවත් දවසකට ඇවරේජ් පැය 12ක් වැටලා තියෙන්න ඕන. අපි විතර 15කට විතර උත්සාහ කරනවා 12කින් 13කින් හරි නතර වෙන්න කියන. අපි කතා කරන්නේ පැය 15ක් දවසකට වැඩ කරන දවස් තියෙන අඛණ්ඩ මාස 8ක් ගැන. ඒතර ඔයා බලන්න දැනට ඔයා දවසකට පැය 15ක් වැඩ කරන්නේ නැත්තේ ඇයි කියලා. මොන දේවල් වලටද ඔයා කාලේ නාස්ති කරන්න කියලා බලන්න. ඒව එක එකට යාමිනික එක එක ඇති කපා හරින්න. කොලේ එකේ ටික ලියන්න. ඒක ඉස්සරහින් ලියන්න ඔයා ඒක නතර කරන්න ගන්න ක්‍රියාමාර්ග මේක අනිවාර්යෙන් ලියන්න. හිතලා වැඩක් නැහැ. හිතන එවුන් ඕන තරම් ඉන්නවා. ඔයා මේක හිතලා නතර කරා කියන කොහොමත් ඔයා මේක වෙනසක් කරන්නේ නැහැ. හිතලා ඇක්ෂන් ගන්න. ආ බලාපොරොත්තු වෙනවා නම් මේ යන විදිහටම ගිහිල්ලා ප්‍රතිඵල විතරක් වෙනසක් වෙන්න. ඔයා එහෙනම් මෝඩෙක්. ඔයාලා වගේ උන් කැම්පස් යන්න ඕනෙත් නැහැ ඇත්තටම. එහෙම උන්ට කොහොමද මිනිස්සුන්ගේ ජීවිත හෝ එහෙනම් බරපතල ප්‍රොජෙක්ට්ස් මාර දෙන්නේ. තමන්ගේ ඇක්ෂන්ස් වෙනස් වෙන්නේ නැතුව රිසල්ට්ස් වල වෙනසක් බලාපොරොත්තු වෙන්න එපා. පළවෙනි දේ ඔයා ඇක්ට් කරන්න ගන්න, වැඩ කරන්න ගන්න, වෙනස් කරන්න ගන්න දේවල්. මේ ඉන්නේ කාම නම් හිටත් ඉන්නේ ඌම නම් තව ලබන හතිය බැලුවමත් ඉන්නේ උගේ මුකුත් ඇසිරීමකට වෙනසක් වෙලා නැත්තම් මුකුත් අවසාන ප්‍රතිඵල වෙනසක්ම වෙන්නේ නැහැ. ඇක්ෂන් ඕනේ ළමයි දේවල් වෙනස් වෙන්නේ. හරි. ඒතර ඔයා මුලින්ම කොලේක ලියන්න ඔයාගේ අර වෙලාව කන පුරුදු ටික ලියන්න. ඒවා එක එක ඉස්සරහින් ලියන්න ඒක නතර කරන්නේ කොහොමද කියන්නේ. ෆෝන් එක ඕනට වඩා හැමතිස්සෙම පාවිච්චි කරනවා. මොකක්ද ඒක නතර කරන්නේ? ෆෝන් එක ඕන් නැති වෙන විදිහට වැඩ කරන වෙලාවල් වලට ෆෝන් එක ඕෆ් කරලා ගෙදර කාටර දෙනවා මම මෙච්චර ලාවක් වැඩ කරලා තමයි ආයෙ ඉන්නේ එතකම් මට ෆෝන් එක දෙන්න එපා කියලා. සමහරක් කියනට ඕවා අපෝ ගෙදර ආයෙට දෙන්න බෑ වගේ එහෙම නිකන් ඉන්න. හරි. ඒ ඕගොල්ලන්ගේ මෝඩකම ළමයි. ඔයාලගේ පොඩිකමට ඔයාලා හිම හිතන්නේ. හරියට මේක කරගන්න ඕන එක දැන් ආත්ම ගෞරවයේ ප්‍රශ්නයක් වගේ නෝක හිතෙන්නේ. ඊට වඩා මේක හරියට කරගත්තේ නැත්නම් ඔයාලගේ ආත්ම ගෞරවයට වෙන ප්‍රශ්න හිතන්නකෝ.
හරිද? ඒතර ගෙදර මිනිස්සු ඉස්සරහා මොකක් කරන්නේ? මේ මිනිස්සු ඇත්තටම බලන් ඉන්න උඹලට උදව් කරන්නනේ. බලන්නේ ඒක වැරදි විදිහකට රීඩ් කරගන්නේ. හරිද? මම වුණත් අදට කියන්නේ මීට පහුගිය අවුරුදු වල කැම්පස් වලට පාඩම් කරන කාලෙත් ওই වැඩේ කරලා තියෙනවා. අපිත් ගෙවල් එක්ක එහෙම මහා සමීප මිනිස්සු නෙමෙයි. අපිත් පරතර තියාගෙන තමයි ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරන්නේ. හැබැයි මට අංක එක මගේ ෆියුචර් එක. මට අංක එක මං අනාගතේ ජීවත් වෙන ලයිෆ් ස්ටයිල් එක. මගේ ළමේ කවදා හරි ඇවිල්ලා අහනවා නම් මේ තාත්තේ මේ අර අනිත් මිනිස්සුන්ට මෙහෙම සල්ලි තියෙනවනේ අපිට නැත්තේ ඇයි කියලා. ඌ ඇවිල්ලා උගේ යාළුවාගේ තාත්තට තියෙන දේවල් අනම්මනම් කියවනවා නම් ඒ කියන්නේ මට ඒක පර්සනලි අවුල් ඉතින්. කියන්නේ ඌ පලි නෑනේ ළමයි මං මගේ ජීවිතේ වැඩ කරන්න ඕන කාලේ පිස්සු කෙලියනවා. මම මගේ ජීවිතේ වැඩ කරන්න ඕන කාලේ පිස්සු කෙලලා මට උට ඕන කරන දේවල් ටික එහෙම දෙන්න බැරි නම් ඉතින් ඒකට ඌද පලි. ඌ මොන වැරද්දක් කරාට? ඒ වගේම පට්ට අවුල් දැන්නේ. හරි. ඒ ඌ ඇවිල්ලා කියනවා නම් මේ අහවලා මෙහෙම මම කියන්නේ මේ හදාල්ලන් ඉරල්ලන් හැම එකටම හල්ලා තියෙනවනේ කියලා නෙවෙයි. නමුත් ඌගේ මූලික අවශ්‍යතාවය ටික උට අවුලක් නැතුව තෘප්ත කරලා දෙන්න බැරි නම් අපිට. ඒක අපිට එන හිතන දෙයක් වෙනවා නම්. හරි. ඒකට ළමයා ඊට පස්සේ කල්පනා කරනවා ඒක ගැන. මම මේ කියන්නේ එන දුර දේවල් වෙන්න පුළුවන්. හැබැයි ළමයි එතන ඉඳන් ඕගොල්ලෝ හිතන්න ඕන කියලා මම මේ කියන්නේ. ඒක වාගේ අනාගත අවුරුදු 10 15 වාගේ අනාගත ජීවිතය ගැන අපි මේ කතා කරන්නේ. හරි. ඒ නිසා අපේ අංක එක තියෙන්නේ එතන. ඊළඟ අවුරුදු 10 බලන්න. ඒකට මේ වෙලාවේ මේ ඔය වගේ දෙයක් කරන්න බැරි නම් ඕගොල්ලෝ කොහොමත් මේ ඔය හීන වලට යන මිනිස්සු නෙවෙයි. එහෙම කමිට්මන්ට් එකක් එහෙම දෙයක් කරන්න බැයි නම්. ඔයාලතාවකාලික දේවල් තුළ හිර වෙන මිනිස්සු. එහෙම වෙන්න එපා. මේ කියන කාරණාව තේරුම් ගන්න. එහෙම. ඔයාලා යන්න මොකද්ද මෙතනින් ඉස්සරහට කරන්න කියලා. නැත්නම් මේ ෆෝන් එක පාවිච්චි කරන එක නතර කරනවා. මොකක් හරි වැඩ කරන්න පන්ති වලට ෆෝන් එක ඕන නම් අම්මගේ තාත්තගේ ෆෝන් එකක් ඉල්ල ගන්නවා. අනිත් වෙලාවට ඔය ෆෝන් එක පාවිච්චි කරන්නේ නැහැ. අත්‍යවශ්‍ය නැහැනේ. එහෙම. ඒ ඕන එක ක්‍රම හදා ගන්නවා බොරුවට ඕන වගේ පෙන්නන එක අයියෝ ඉතින් බෑනේ ඉතින් මේමනේ උට තියෙන නොකර ඉන්න හේතු. අනිත් එක කොහොම හරි කරන්න හේතු හදා ගන්නවා. හරියට මේක ඇත්තම කරන්නේ නැති එක පුළුවන් තරම් නොකර ඉන්න හේතු හදා හේතු කීක ඉන්නවා. ඔය හේතු කියන එක ළමයි වැඩේ බැරි වුණාට පස්සේ හේතු නම් කියන්න එපා ඈ. අනේ මට මේ වුණා ඒකයි බැරි උඹලා හේතු කියද්දි මිනිස්සු හිනට අහුම්කම් දෙනා වගේ අහන් ඉන්නවා. හැරිලා යනකොට ආයේ තාම පීචං ලෙවල් එකට දාලා හිනා වෙනවා. අර ඌ දැන් මෙහෙම කියන ඌ අර ඔය කතන්දර අහගන්න ඕනද ළමයි? වැඩක් බැරි වුණා නම් කොන්ද කෙලින් තියාගෙන ඒකට ෆේස් කරන්න හේතු කියන්න තියාගන්න එපා. ඒතර යම් ළමයි පිරිසක් ඉන්නවා අර හේතු කිය හැමදේම නෙගටිව් විදිහට දකිමින් ඉන්න. එහෙම වෙන්න එපා. Taman දැනට එහෙමනම් ඒකෙන් මාරු වෙන්න. කරන්න ඕන එක හැමදේම කොහොම හරි පොසිටිව් බලාගෙන හැම එකෙන් පුළුවන් විදිහට විසඳුමක් වාගෙන ඌ මේක කරගෙන යනවා. නොකරන එක කොහොම හරි හේතු 1000ක් හරි හදාගෙන මේක නොකර ඉන්න. එතකොට අර Taman මේ වෙනකන් Tamanගේ වැඩ නොකරන්න තිබුණු නරක හේතු ටික ලිස්ට් අවුට් කරලා ඒ එක ඕගොල්ලෝ ඊළඟ මාස 8 තුන නැති කරගන්න විදිහ වෙනම කොලයක ලියන්න. ලියලා ඒක ඔයාට පේන තැනක අලවලා තියාගන්න. ඒසෝ බලන සැරේට ඒ අවුල් වලින් දැන් මොනවද නැති වෙලා තියෙන්නේ මොනවද තියෙන්නේ කියන කොළුවේ වැඩ කරද්දි ඒ අනුව තව ඒ අඩුපාඩු හදාගන්න තියෙන chance එක ගොඩක් වෙනවා. සහ ඉස්සරහා තියෙන කාල සීමාවේ අලුතින් distractions මොකෝත් හදාගන්න යන්න එපා. අලුතින් ගේම් ගහන්න පටන් ගන්න එපා. අලුතින් ටීවී සීරීස් තනම්මනම් බලන්න පටන් ගන්න එපා. අලුතින් යාළුවොත් එක්ක අර එම්මෙන් මෙච්චර කල් නොකරපු අලුත් ගමන් යන්න අර එම්මෙන් පටන් ගන්න එපා. අලුත් සම්බන්ධතා නම් මනම් ඒවනම් දැන් කොහොමත් ඕගලන්ට තේරෙන්නේ නැහැ මේ වගේ කාලෙක විභාගයට මාස 8ක් තියාගෙන මොකක් හරි මිනිස්සෙක් අලුතින් හොයාගෙන ඒකත් එක්ක මානව සම්බන්ධතාවයක් අලුතින් හදා ගන්නවා කියලා කියන්නේ මේ වෙලාවේ කරන්න පුළුවන් නම්බර් 1 ගොන් වැඩේ ඒක. මෝඩම් වැඩේ ඒක. හරිද? ඒ කියන්නේ කොහොමත් ඕගොල්ලෝ මන් දන්නේ නැහැ තේරුම් අරන් ඉන්නවද නැද්ද කියලා. ඔයාලගේ වයස සම්බන්ධ එකක් තියෙන්නේ. මේ වෙලාවේ ඕගොල්ලෝ නිර්මාණය කරගන්න සම්බන්ධ ළමයි කීයටවත්ම පවතින්නේ නැහැ නේ. තව අවුරුදු 4ක් 5ක් යනකොට. ඒ කියන්නේ සමහරකට ඕගොල්ලන්ට ඔයාලගේ වයස වල කොහොමද හිතන්නේ? ඔයාලා හිතන්නේ පවතිනවා කියලා වගේනේ. ඔයාලා හිතන්නේ එහෙම තමයි මං හිතනවා ඇත්තේ. මේ ඒක 100%ක්ම පවතින්නේ නැහැ. එහෙම තමයි හැටි. ඉතින් ඒක කැමති වුණත් අකමැති වුණත් ඒක තමයි විදිහ. ඉතින් ඒක මං හිතනවා ඕගොල්ලෝ දන්නවා ඇති කියලා. ඒ කියන්නේ මෙහෙමයි සමහරක් වෙලාවට අර ඒ ඕගොල්ලන්ගේ වයසත් එක්ක එහෙම කිව්වට ඒක තේරෙන්නේ නැතිව පිළිගන්නේ. සරලව මම මෙහෙම කියන්නම්. අර මේ කාලේ තියෙන මානව සම්බන්ධතා තව අවුරුදු 4ක් කොහොම හරි වුණා දීර්ඝ කාලිනව පවතින තියෙන chance එකට වඩා chance එකක් හෙට හරි අනිත් හරි පන්ති යනකොට වාහනේ කැපිලා මැරලා යන්න තියෙනවා මිනිහෙකුට. මම කියන්නේ probabilities කතා කරන්නේ. හරි. කියන්නේ අපිට පාර කැපිලා මැරලා යන්න තියෙන chance එක වැඩි ඔය දැන් තියෙන සම්බන්ධතා පවතින තියෙන එකට වඩා. ඒ නිසා මෝඩ වෙන්න එපා. ඒ වගේ දේවල් මේ කාලේ පටන් ගන්නවා කියන්නේ කරන්න බලම් මෝඩම වැඩි ඒක. ඒක තමයි අංක 1. කියනවත් ඒ වගේ දේවල් කරන්න යන්න එපා. අලුතින් distractions මේ යන කාල සීමාව තුළ හදාගන්න එපා. තියෙන කියන්නේ දැන් ඒක කොහොම වුණත් ඕගොල්ලෝ තේරුම් ගන්න ඕන දේ තමයි අවුරුදු 4ක් 5ක් යද්දී මේ තියෙන කිසිම දෙයක් වට නැහැ. ඉන්නේ ඉතුරු වෙන්නේ ඔයා විතරයි. දැන් මොනවා වුණත් ඔයාගේ වැඩේට හානියක් වෙන කිසියම් දෙයක් තියෙනවනම් අයින් කරන්න. මොකද කොහොමත් අයින් වෙනවා.
ඒවා ස්වභාවිකවම ඒවා මේ සමහර කෙනෙක් එහෙම නෑ වගේ ඔයගොල්ලෝ හිතනවා ඇති. එහෙම වෙන්නේ නෑ කීයට. උතර අනිවාර්යයෙන් මේ ඒවා ස්වභාවිකව ඒවා වෙලා යනවා. ඒවා හැටි. ඒවා මොකුත් විශේෂ දෙයක් නෙවෙයි. ඕන කෙනකින් අහලා බලන්න එහෙම ඔයගොල්ලන්ට වඩා අත්දැකීම් තියෙන මිනිස්සු. ඒ නිසා මේ වැදගත් දේ හැමතිස්සෙම මොනෑම් හෝ දෙයක් තියෙනවා නම් ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ වැඩෙන් ફોකස් එක අවුට් කරන ඒක අනිවාර්යෙන් යම් තැනකදී ඉස්සරහදී ඔයාලට පසුතැවීමක්මයි ඉතුරු කරන්නේ. ඔය පසුතැවීම එන්න එන්න තරුණ වෙනවා. ජීවිතේ තව තව ඉස්සරහට යද්දී ඔයාලට පේනවා වටේ ඉන්නේ මේක කරගත්තේ උන් ගොඩ ගන්න ලස්සන. ඔයාලට මේ හැමතැනකම විතර අපරාධි මං ඒ කාලේ මේක කරේ නෑනේ කියලා. එතකොට ළමයි ඔයාලට මුකුත් වෙනස් කරන්න බැරි මහා රසන්නකමක් දැනෙන්නේ. ඇයි ඔක්කොම දැන් වෙනස් කරන්න බෑනේ. දැන් කන්ට්‍රෝල් කරන්න බෑනේ ඒක. හින්න අසරණකමක් දැනෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ එහෙම මෙහෙන් අලුත් පාරවල් හොයාගෙන එහෙම ගේමක් ගහ ගන්න ඕන. එක්කෙකුට දෙන්නෙකුට කනාවට කොහෙන් හරි chance එකක් සෙට්ලා උන් මැච් එකක් ගහ ගන්නවා. බහුතරයක් මැරෙනකම්ම ගොඩක් වෙලාවට අර ඉන්න රෝල ඇතුලේ දුවමින් තමයි ඉන්නේ. එක්කෙකුට දෙන්න ලොතරයි හරි යදිලා ගොඩ යන්න පුළුවන්. එහෙම ගොඩ යනවනම් අපි ඒ chance එක වෙනකන් ඉන්න ඕනේ නෑනේ. අපි බලන්න ඕනේ මේ තියෙන chance එකෙන් ප්‍රයෝජනයක් ගන්නනේ. ඒ හින්දා ඒ distractions සියල්ල අයින් කරන්න ඕගොල්ලන්ට මෙතනින් ඉස්සරහට තියෙන මාසාට සම්පූර්ණයෙන් මේකට ફોකස් කරන්න පුළුවන් වෙන්න පාර ක්ලියර් කරගන්න කාගෙන වැඩේ අල්ලගෙන යන්න. ඊට පස්සේ අපි මොනවද දැන් කරන්න ඕනේ? කොහොමද මිස් වෙලා තියෙන දේවල් අපි හදාගන්නේ? කොහොමද වැඩ කරන්න පොඩි ටයිම් ටේබල් එකක් වගේ හදාගෙන වැඩ කෙරෙන මට්ටමේ තැනකට ගන්නෙ කොහොමද? මොකද හැමදාම වැඩ කරන්න හිතනවා. කවදාවත් වැඩ කරන්නේ නැහැ. මොකද අපි කරන්නේ? ඔය ගැන තමයි මේ ඊළඟට කතා කරන්න යන්නේ.